සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් ඔයාලා හැමෝම ටෙක්නොලොජි වලින් ගෙන අලුත්ම වීඩියෝ එකකට. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ WhatsApp එකට අලුතින්ම එකතු වෙච්ච AI features 3ක් පිළිබඳව. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් like එකක් දාලා ඔයාගේ අදහස් පාලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පහළ තියෙන subscribe button එක on කරලා bell icon එක all දාගත්තොත් ඉතින් අපි වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න පුළුවන්. මේ දේ කරන්නම් පළවෙනිටම ඔයාලගේ WhatsApp එක update කරලා තියාගන්න ඕන. එතකොට මේ අලුත් features ඔයාගේ ෆෝන් එකටත් add වෙනවා. ඉතින් අද අපි මේ කතා කරන features තුනම add වෙලා තියෙන්නේ WhatsApp වල chat interface එකට. පළවෙනි feature එක අපිට මේ වෙනකොට පුළුවන් WhatsApp වල කිසිම app එකක් භාවිතා නොකර sticker නිර්මාණය කරන්න. අපේ ගැලරි එකේ තියෙන ඕනම ෆොටෝ එකක් පාවිච්චි කරලා ඕන වෙලාවක custom sticker එකක් හදාගන්න පුළුවන්. හරි අපි දැන් බලමු මේ දේ කරන්න කොහොමද කියලා. ඔයා පළවෙනිටම WhatsApp app එක open කරගෙන කැමති chat එකකට එන්න. මම මේ වගේ මගේ chat එකට ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඔයා මෙන්න මේ විදිහට මෙතනින් sticker section එකට එන්න ඕනේ. ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් create කියලා අලුතින් option එකක් add වෙලා තියෙනවා. ඔයා pencil icon එක එකපාරට touch කරන්න. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අපේ ෆොටෝ තියෙන ගැලරි එකට එනවා. මෙතනින් අපිට තෝරගන්න පුළුවන් අපිට ස්ටිකර් එකට යොදා ගන්න අවශ්‍ය ෆොටෝ එක මොකක්ද කියලා. මම මට කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට එඩිටින් ඉන්ටර්ෆේස් එකට එනවා. ඔයාලට පේනවා ඇති ඔටෝ වටකිලි WhatsApp එකෙන් අපේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා දෙනවා. බෑග්ග්‍රවුන්ඩ් රිමූව් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ අපේ ෆොටෝ එක කැමති තැනකට සයිස් වෙනස් කරගන්න. ඊළඟට ඔයා මෙතන අපිට බලා ගන්න පුළුවන් T අකුර දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ කීබෝඩ් එකක් ඇවිත් තියෙන ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වේවි. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ ස්ටිකර් එකට දාගන්න ඕන ටෙක්ස්ට් ටික ඇඩ් කරගන්න. මම මෙන්න මෙතනට මගේ YouTube channel එකේ නම මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. මෙතනින් මේ ෆයිල් එකේ තියෙන ඒ අකුරු වලින් ඔයගලන්ට පුළුවන් ෆොන්ට් එක වෙනස් කරගන්න කැමති දෙයකට. ඔයගලන්ට බලා ගන්න පුළුවන් එක එක ෆොන්ට්ස් ආවා. මම මෙතනින් මෙන්න මේ වගේ තියුණු ෆොන්ට් එකම තියා ගන්නවා. ඊට පස්සේ මෙතන උඩ තියෙන done කියන බටන් එක දුන්න ගමන අපේ ස්ටිකර් එක සේව් වෙනවා. ඊට පස්සේ අපි ටයිප් කරගත්ත නමත් අපිට කැමති විදිහකට කැමති තැනකට මූව් කරගන්න පුළුවන්. දැන් මෙතන මේ තියෙන send button එක දුන්න ගමන අපේ sticker section එකට මේ sticker එක add වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඔයගොල්ලෝ දකින්න ඇති මෙන්න මෙතන තියෙනවා මගේ sticker එක. අද මම මේ වීඩියෝ එකෙන් අලංගා පළවෙනි රහස තමයි මෙන්න මේක. ඉතින් මේක ඔයාලට කොයිලා කලි වැදගත් වේවි. මම මේ වීඩියෝ එකෙන් අරගෙන දෙවෙනි WhatsApp රහස. දෙවෙනි එක තමයි WhatsApp එකට අලුතින්ම එකතු වුණු AI feature එක. මේක add වෙලා තියෙන්නේ sticker section එක තමයි. ඔයා WhatsApp app එක open කරගෙන ආයෙමත් ඔයා කැමති chat එකකට එන්න. ඊට පස්සේ සුපුරුදු විදියට sticker section එකට යන්න. ඊට පස්සේ මෙතන ආයෙමත් මේ pencil mark එක දෙන්න create කියලා තියෙන. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් use AI කියලා option එකක් තියෙනවා. ඔයා මේ option එක එකපාරක් දෙන්න ඕනේ. හරි ඉතින් මේ හරහා අපිට පුළුවන් අපිට කැමති ඕනම එක ස්ටිකර් එකක් තප්පර කිහිපයකින් නිර්මාණය කරන්න. අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන search bar එක උඩ අපිට කැමති ස්ටිකර් එකට අදාළ පොඩි description එකක් දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මම මෙන්න මෙතනදී search bar එකේ search කරනවා sad cat කියලා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන go කියන ඊතලේ මම දෙනවා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ඇවිල්ලා තියෙනවා අපි දුන්නු ස්ටිකර් එකට අදාළ ස්ටිකර් 4ක්. ඉතින් අපිට පුළුවන් මේ කැමති ඕනම ස්ටිකර් එකකට ටච් කරලා අපිට අදාළ කෙනාට සෙන්ඩ් කරගන්න. හරි ඔයගොල්ලෝ දකින්න ඇති මෙන්න මෙතන මම දීපු ස්ටිකර් එක සෙන්ඩ් වෙලා තියෙනවා. ඒ වගේම මේක අපේ ස්ටිකර් සෙක්ෂන් එකටත් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේකත් ඔයාලට හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන්න පුළුවන්. මම අද කතා කරන්නේ WhatsApp වල තුන්වෙනි feature එක තමයි මෙන්න මේ avatar feature එක. මේ වෙනකොට මේ avatar feature එක ඉස්සරට වඩා AI features එක ගොඩක් වැඩි දියුණු වෙලා තියෙනවා.
ඔයාට පුළුවන් ඔයාටම කියලා ඇනිමේෂන් ස්ටිකර් සහ ස්ටිකර් ක්‍රියේට් කරගන්න. මේ දේ අනිවාර්යයෙන්ම ඔයා හදලා තියාගන්න. ඔයා මෙන්න මේ මෙතන බලා ගන්න පුළුවන් වෙන තුන්වෙනි ඔප්ෂන් එක දෙන්න. හරි. ඊළඟට මේ ක්‍රියේට් ඇවටාර් කියන ඔප්ෂන් එක දෙන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පොඩි වෙලා ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ get started කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ create from selfie කියන බටන් එක ටච් කරගන්න. දැන් මෙන්න මේ විදිහට කැමරා එක ඕපන් වෙනවා. ඔයා ඔයාගේ මූණ මෙන්න මේ විදිහට දීලා මෙන්න එතන තියෙන කැමරා අයිකන් එකට එකපාරට ටච් කරගන්න. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි ගහපු ඒ ෆොටෝ එක පොඩි වෙලා ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන විදිහට මේ ඇඟේ සයිස් එක තෝරගන්න ඕන ඔයා. පිරිමි කෙනෙක් නිසාම මම මෙතෙන්ට මේ අයිකන් එක දෙනවා. ඊට පස්සේ මෙතන තියෙන මේ කන්ටිනියු කියන බටන් එක ටච් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට හදා ගන්න ඕන විදියට පුළුවන් අපිට මෙතන තියෙන දේවල් දාලා මේ ෆොටෝ එක ගොඩක් ලස්සනට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ යා මෙන්න මෙතන මේ විදිහට කැමති ඒවායි ලින්ක් ලස්සනට මේ රූපේ හදාගෙන මෙන්න මෙතන මේ තියෙන done කියන ඔප්ෂන් එක දෙන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙන මේ වගේ එකක් ආවොත් ඔයගොල්ලෝ මේ කතිරි ලකුණ නෙවෙයි publish avatar කියන එක දෙන්න. දැන් මේගොල්ලෝ විදිහට ලෝඩ් වෙනවා මේක. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් වේවි තාජීකින් අපේ ස්ටිකර් සෙක්ෂන් එකට මේ avatar එක ඇඩ් වෙනවා මේ ටිකෙන්. මේ තියෙන දැන් මගේ ස්ටිකර් සෙක්ෂන් එකට මේ avatar එකෙන් තියෙන සේරම ඒවා ඇඩ් වුණා. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට ලස්සනට අපේ රූපේ දාලා avatar එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේකත් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තු වෙන. අදට අපි සමුගන්නවා. මේ ටෙක් නෙතරු